එදා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ වගේම අන්ටැක්ට් සංවිධානයට හඳුන්වා දුන්න අපේ රටටත් ලෝකයටත් පිළිගන්න පුළුවන් ඒ ප්‍රායෝගික සාධාරණ ඖෂධ ප්‍රතිපත්තිය අපේ රටේ නීතිය බවට පත් කරලා ඖෂධ මිල ගුණාත්මක භාවය තහවුරු කරන නීති පද්ධතියක් ගොඩනැගීමට තිබෙන අවශ්‍යතාවය නිසා තමයි ඖෂධ පිළිබඳ නියාමනය මේ රටේ නීතිය කොටසක් බවට පත් කරේ. යහපාලන රජය ගැන එහි අඩුපාඩුකම් ගැන බොහෝ දෙනෙක් කතා කරත් යහපාලන රජයේ අපිට සතුටු වෙන්න පුළුවන් ආඩම්බර වෙන්න පුළුවන් අදට මේ වර්තමාන රජයට තමන්ගේ මේ රාජ්‍ය පාලනයේ යාවත් කාලන කිරීමේදී යොදා ගන්න පුළුවන් විදිහේ ශක්තිමත් පුළුල් නීතියක් අපි ස්ථාපනය කරා 2015 අංක 5 දරන පනත මගින්. ඒ පනත තමයි මෙම රෙගුලාසි පැනවෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 2025 අංක 2 දරන ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නියෝග මගින් වැදගත්ම කරුණු දෙකක් එළි දක්වනවා. එකක් උපරිම සිල්ලර මිල. අනෙක උපරිම බෙදා හැරීමේ මිල. මේක හරි වැදගත්. රජය මේ කාරණය පිළිබඳව නව මිල සූත්‍රයක් හඳුන්වා දීමත් ඒ හරහා පුළුල් විදිහට පාරිභෝගිකයට යහපතක් වන නිෂ්පාදකයට සහ වෙළෙන්දට අසාධාරණයක් නොවන ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව අපි විපක්ෂ හැටියට සතුටු වෙනවා. ඒ නිසා පළමුව මේ රෙගුලාසි වැදගත් බවත් මේ රෙගුලාසි සුදුසු බවත් මේ රෙගුලාසි වල අවශ්‍යතාවයත් අපි තහවුරු කරනවා. ඒ සඳහා අවශ්‍ය වන නීතිමය පදනම සකස් කරන්න දායක වෙච්ච අය හැටියට අපි ඒකට සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහෝ දෙනෙක් කතා කරන්නේ මිල ගැන. නමුත් අද වෙනකොට මිල එක ප්‍රශ්නයක් පමණයි, ඒක ප්‍රධාන ප්‍රශ්නේ. නමුත් ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නය තාමත් විසඳුමක් ඇවිල්ලා නැහැ. මේ ගුණාත්මක භාවය පිළිබඳ විවිධ පරීක්ෂණ වාර්තා අපි සලකා බැලුවත් රට තුල සහ රටෙන් එළියේ තිබෙන පරීක්ෂණයන් ගැන අපි විශ්වාසය තැබුවත් අපි කවුරුත් දන්නවා එකම ඖෂධය නිෂ්පාදකයා අනුව නිෂ්පාදන රට අනුව ගුණාත්මක භාවය වෙනස් වෙනවා. වෛද්‍යවරුන් මේ ඖෂධ නියම කරනකොට අපි කිව්වට ජෙනරික් නේම් එකෙන් නියම කරන්න කියලා නියෝජ්‍ය කතානායකතුමනි ඒ ගමම කියනවා අහවල් බ්‍රෑන්ඩ් එකක් බලන්න කියලා. මොකද පළපුරුද්දෙන් දන්නවා මේකේ ගුණාත්මක භාවය වෙනස් කියලා. ඒ නිසා මෙම මිල සූත්‍රය මගින් මිල නියම කිරීම පිළිබඳව මේ මිල සූත්‍රය හඳුන්වා දීම ඉතා වටිනා වගේම ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් රෙගුලාසි පැනවීමත් තවදුරටත් පහසුකම් සැපයීමත් තවදුරටත් සොයා බැලීමත් පසුවිපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.